ආයිබෝවන් අද අපි කතා කරමු ગેස්ට්‍රයිටිස් ගැන. ඒ කියන්නේ ගොඩක් දෙනෙක්ට තියෙන අපහසුතාවයක් නේ. ආමාශය දැවිල්ල, අජීර්ණය, බඩේ කැක්කුම, පපුව දැවිල්ල වගේ දේවල්. ඇත්ත සුලභ තත්ත්වයක්. ඉතින් අපිට ලැබිලා තියෙනවා මූලාශ්‍රයක් මේකේ අවධානය යොමු කරලා තියෙන්නේ ඉමිනන්ට් ગેස්ට්‍රෝයියම් කියලා ආයුර්වේද නිෂ්පාදනයක් ගැන දීලා තියෙන විස්තර ටිකකට. හරි. ඉතින් අපි බලමු මේ දීලා තියෙන තොරතුරු විතරක් පාවිච්චි කරලා මේ නිෂ්පාදනීය මොන වගේද මොනවද අඩංගුයි කියන්නේ මොන වගේ ප්‍රතිඵල ගැනද මේකේ කියන්නේ කියලා ටිකක් කතා කරන්න. හොඳයි. හැබැයි මතක තියාගන්න ඕන අපි මේ මූලාශ්‍රයේ තියෙන දේ විග්‍රහ කරනවා විතරයි නේද? නිෂ්පාදනය හොඳයි නරකයි කියලා අපි කියන්නේ නැහැ. අනිවාර්යෙන්ම. හරි එහෙනම් මුලින්ම බලමු මේ ඉමිනන්ට් ગેස්ට්‍රෝයියම් කියන එක මූලාශ්‍රය හඳුන්වලා දෙන්නේ කොහොමද කියලා. මේක අර දේශීය ශාකසාර වලින් හදපු රහසිගතයි කියලාත් කියනවා ආයුර්වේද වට්ටෝරුවක්ලු. අවුරුදු ගාණක් හොඳ ප්‍රතිඵල දුන්නා කියලාත් මේ මූලාශ්‍රයේ තියෙනවා නේද? ඔව්. රහසිගත වට්ටෝරුවක් කියන එකෙන්ම යම්කිසි අර පාරම්පරික විශේෂ දෙයක් කියන හැඟීමක් දෙන්න උත්සාහ කරනවා වගේ පේනවා මූලාශ්‍රය ඇතුළෙම. ඒක ඇත්ත. ඊට අමතරව තව කරුණු කීපයක් එයාලා ඉස්මතු කරනවා. එකක් තමයි 100% ස්වභාවිකයි කියන එක. ස්වභාවිකයි. ඒ කියන්නේ කෘත්‍රිම රසායනික දේවල්වත් කල්තබා ගැනීමේ ද්‍රව්‍යවත් මුකුත් නැහැ කියලා තමයි අවධාරණය කරන්නේ. ඒ 100% ස්වභාවික කියන එකෙන්ම පාරිභෝගිකයට ආරක්ෂාව ගැන අදහසක් දෙනවා වගේ නේද? ඔව් ඒක තමයි අරමුණ වගේ පේන්නේ. අනිත් කාරණේ තමයි ආයුර්වේද සම්ප්‍රදායට අනුව හදපු නිසා අතුරු ආබාධ නැහැ කියන එක. ඒකත් කියනවා ආයුර්වේද නිසා අතුරු ආබාධ නැහැ කියලා. ඒ දෙක අතර සම්බන්ධය ගැන විස්තර කරනවද මූලාශ්‍රය නැත්නම් නිකම් ප්‍රකාශයක් විතරද? නෑ එහෙම ලොකු විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නෑ මේ මූලාශ්‍රයේ. තියෙන්නේ ප්‍රකාශයක් විදිහට. ආයුර්වේද නිසා අතුරු ආබාධ නැහැ. එච්චරයි. හරි. ඊට පස්සේ තව ගොඩක් ප්‍රබල ප්‍රකාශයක් තියෙනවා. ඒ තමයි ગેස්ට්‍රයිටිස් ලක්ෂණ සමනය කරලා ස්ථිර සුවයක් දෙනවා කියන එක. ස්ථිර සුවයක්. ඒක නම් ලොකු කතාවක් නේද? සෞඛ්‍ය නිෂ්පාදනයක් ගැන කතා කරද්දී. ඔව් ඒක බොහොම බරපතල වචනයක්. ඉතින් එහෙම ප්‍රතිඵලයක් ගැන කියන ගමන් ඒක ගන්න පාවිච්චි කරන්න ඕන විදිහ ගැනත් පැහැදිලිවම කියලා තියෙනව නේද? මේ මූලාශ්‍රයේ. අනිවාර්යයෙන්ම ඒ උපදේශ ටිකත් පැහැදිලි. එයාලා කියන විදිහට මුල් දවස් 7ක් උදේටයි රැයට නිින්දට කලිනුයි මේ පේස්ට් එකෙන් ටිකක් ගන්න ඕන. ටිකක් කිව්වේ? අර රටකජු ඇටයක සයිස් එකක් වගේ ග්‍රෑම් එකක් විතර කියලා දාලා තියෙන්නේ. මඳු උණුසුම් මතරත් එක්ක. හරි. මුල් දවස් 7 දෙපාරක් ඊට පස්සේ දවස් 7න් පස්සේ දවසට එක සැරේයි ඒකත් සම්පූර්ණයෙන්ම ඉවර වෙනකම්ම පාවිච්චි කරන්න කියලායි තියෙන්නේ. ඒ කියන්නේ නිශ්චිත මාත්‍රාවක්, නිශ්චිත කාලයක් ඒ ඔක්කොම කියලා තියෙනවා. ඔව්, ඒ කියන්නේ අර ක්‍රමානුකූල බවක් පිළිවෙලක් ගැන අදහසක් දෙන්නත් උත්සාහ කරනවා වගේ. එතකොට මේ කියන කාරණා ඔක්කොම එකට බැඳිලා තියෙන්නේ. අර ස්වභාවික බව, අතුරු ආබාධ නැති එක, පාවිච්චි කරන විදිය. හරියටම මූලාශ්‍රය මේ ඔක්කොම දේවල් එකට සම්බන්ධ කරලා තමයි නිෂ්පාදනයේ ආරක්ෂාවයි ප්‍රතිඵලයි ගැන අදහසක් දෙන්නේ. ඒ කියන්නේ තොරතුරු ටික ගොඩනගලා තියන්නේ එකිනෙකට සපෝට් වෙන විදියට. හරි. එහෙනම් අපි මේ කතා කරපු ටික සාරාංශ කරොත් අපිට ලැබුණ මූලාශ්‍රයේ තොරතුරු අනුව විතරක් බලද්දී එමිනන්ට් ગેස්ට්‍රෝයියම් කියන්නේ ગેස්ට්‍රයිටිස් වලට සම්බන්ධ ලක්ෂණ. ඒ කියන්නේ ආමාශය දැවිල්ල, අජීර්ණය, බඩ වේදනාව, පපුව දැවිල්ල වගේ දේවල් සමනය කරන්න උදව් වෙනවා කියන දේශීය ශාකාසාර වලින් අර රහසිගතයි කියන ආයුර්වේද වට්ටෝරුවකට හදපු 100% ස්වභාවිකයි කියන පේස්ට් එකක්. හරි. ඒ වගේම පාවිච්චි කරන්නත් අධියර දෙකක පැහැදිලි ක්‍රමවේදයක් දීලා තියෙනවා. ඒක තමයි මූලාශ්‍රයේ තියෙන චිත්‍රය. හැබැයි අවසාන වශයෙන් එක දෙයක් ගැන හිතන්න වෙනවා මේ තොරතුරු දිහා බලුවම. මොකද්ද? මේ මූලාශ්‍රයේ පුරාවටම ස්ථිර විසඳුමක්, ස්ථිර සුවයක් කියන අදහස. ඒක ගොඩක් තදින් අවධානය කරලා තියෙනවා. ඔව් නේද? සෞඛ්‍ය සම්බන්ධ කාරණාවලදී විශේෂයෙන්ම මේ වගේ සාම්ප්‍රදායික සූත්‍ර මත පදනම් වුණු දේවල් ගැන බලද්දී අර ස්ථිර කියන වචනය ඒ වගේ ප්‍රකාශයක් කෙනෙක් කොහොමද තක්සේරු කරගන්නේ? ඒකට පදනම් කරගන්න ඕනේ මොනවද කියන එක ගැන පොඩ්ඩක් හිතන්න මේ මූලාශ්‍රය ඉඩක් දෙනවා. ඒක ඇත්ත. ඒක වැදගත් කරුණක්.